Dreamstar Labs වෙත ඕගොල්ලෝව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලන්න යනවා කණ්ඩායම් ඇතුල්වීම කොහොමද කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් Dream Save යෙදුම මෙහෙම විවෘත කරගත්තයින් පස්සේ ඔයාලට කණ්ඩායම් ඇතුල්වීම කියන බටන් එක බලා ගන්න ඔයාලට කණ්ඩායම් ඇතුල්වීම කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට බලන්න පුළුවන් අපි හදලා තියෙන කණ්ඩායම්, පුහුණු කණ්ඩායම්, සැබෑ කණ්ඩායම් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ පිවිසීමට ඔබේ කණ්ඩායම තෝරන්න කියන එකේ දකින්න පුළුවන්. ඉතින් දැන් මේ අවස්ථාව ඔයාලට ආදර්ශනය කිරීම සඳහා මම පෙන්වන්න යන්නේ ආදර්ශන කණ්ඩායම භාවිතා කරලා කොහොමද කණ්ඩායමකට ඇතුල් වෙන්නේ කියලා. ඉතින් ආදර්ශන කණ්ඩායමකට ඇතුල් වෙන එකත් සුපුරුදු පරිදිම තමයි. ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට ඕගොල්ලොන්ගේ ස්ක්‍රීන් එක පල්ලහැට අරගෙන යන්න. ඉතින් මෙතන ඔයාලට පුළුවන් 3 දෙනෙක්ගේ ඇතුල් වීම කේතයන්, මුර කේතයන් දාන්න තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් පළවෙනි ඔයාලගේ නිලධාරියව මෙතන නිලධාරිය කියලා තියෙනවා. එයාගේ කේතය දාන්න. එයාට දුරකථනය ලබා දීලා ඔයාට මේ දේ කේතය දාගන්න පුළුවන්. ඊට පස්සේ එයාටම මුර කේතය සංගවන්න කියලා දාලා ඊළඟ සමාජිකයට දෙන්න පුළුවන්. ඒ සමාජිකයාත් අනිවාර්යයෙන්ම නිලධාරියෙක්. එතකොට ඒ නිලධාරිය ඇවිල්ලා නැත්තම් ඔයාලට පුළුවන් එතන නිලධාරියාගේ ඉදිරියේ බටන් එක තියෙනවා. ඒ බොත්තම ක්ලික් කරලා අදාළ නිලධාරියව පත් කරලා අවසන් කරාම ඔයාලට පුළුවන් ඒ නිලධාරියාගේ කේතය මුර කේතය දාන්න. ආදර්ශනය සඳහා මේකෙත් එකේව පහක් තමයි අපි භාවිතා කරන්නේ. ඔයාලගේ කණ්ඩායම හදද්දි වෙන මුර කේතයක් තමයි එන්නේ. ඉතින් එයත් මුර කේතය සංගවලා ඊළඟ සමාජිකයට දුරකථනය ලබා දෙනවා. ඉතින් එයා ඕනෑම සමාජිකයෙක් එයාගේ කේතයත් දාන්න පුළුවන්. එයාටත් මුර කේතය සංගවයෙන් පස්සේ ඇතුල් වෙන්න කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අන්තර්ජාලය සුරක්ෂිත කරලා තියෙනවා නම් ඔයාලට සහ ඔයාලගේ ෆෝන් එකත් එක්ක විවෘත කරලා තියෙනවා නම් ඉක්මනින්ම මේ ගෲප් එකේ ඇතුල් වෙන්න ඔයාලට පුළුවන්. කණ්ඩායමට ඇතුල් වෙලා බලන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ ටික තමයි ඔයාලට වැදගත්ම දේවල් ටික වෙන්නේ. අපි ඊතුරු මේකේ ඉස්සරහට ඩෑෂ්බෝඩ් එකේ තියෙන වැදගත් කොටස් මොනවාද කියලා අපි ඉස්සරහට බලමු. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.